එකම එක උදාහරණයක් අරගෙන ටෙන්සස් 12ම ඉගෙන ගන්න ඔයත් කැමතිද? මේ වීඩියෝ එක අවසන් වෙනකොට එකම එක උදාහරණයක් භාවිතා කරලා වාක්‍ය රටා 12ම වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔයාට මං ඉතාම සරලව පැහැදිලි කරන්නම්. ඒකින්ද වීඩියෝ එක මගහරින්න එපා. දැම්ම මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයා ලියාගෙන යන්න. ඔයාට වෙන වෙනම ඕනම උත්තරයක් මම නොමිලේ ලබා දෙනවා ඕන ප්‍රශ්නයක් අහන්න. ඒ වගේ මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මම මේ ගන්න උදාහරණය සමහර වාක්‍ය රටාවලදී භාවිතා නොවෙන්න පුළුවන්. හැබැයි මම උගන්වන්න විතරයි මේ වාක්‍ය රටාව භාවිතා කරන්න. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගෙනම මේ වීඩියෝ එක බලන්න. පළවෙනි ටෙන්ස් එක simple present වර්තමාන කාලයේදී භාවිතා වෙන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. I drink a cup of tea every morning. මං ගන්න උදාහරණය තමයි මේ තේ එකක් බොන උදාහරණය. මේ වගේ වාක්‍ය රටා 12ට මං දාලා පෙන්නනවා කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම රෙඩ් කලර් එකකින් එහෙම නැත්නම් රතු පාටින් දක්වලා තියෙනවා මේ ක්‍රියාපද වෙනස් වෙන විදිය. හොඳ අවධානයෙන් බලන්න. මෙතෙන්දි කියන්නේ මම හැමදාම උදේට තේ එකක් බොනවා කියලා. මේක පුරුද්දක් විදිහට ඔයා කරන දෙයක්. ඒක නිසා මේ ක්‍රියාපදය වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහටම තමයි තියන්නේ. මොකද drink කියන්නේ බොනවා කියන එක. ඒක ඒ විදිහටම තියෙනවා. මේක present tense නිසා, සරල වර්තමාන කාලය නිසා. I drink a cup of tea every morning. මම හැමදාම උදේට තේ එකක් බොනවා. දැන් අපි බලමු present continuous වලදී කොහොමද මේ වාක්‍ය රටාව වෙනස් වෙන්නේ කියලා. I am drinking a cup of tea now. මෙතන බලන්න මම දැන් තේ එකක් බොන ගමන් ඉන්නේ. බොන ගමන් ඉන්නේ කියලා කියන්න I am එක drinking පාවිච්චි කරන්න වෙනවා. I එක am නේ භාවිතා කරන්න. ඔයා ඒක දන්නවා. I am drinking මේ ක්‍රියාපදයට ing එකතු කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ කරමින් ඉන්නවා කියලා කියන්න. මම දැන් තේ එකක් බොන ගමන් ඉන්නේ. I am drinking a cup of tea now. තුන්වෙනි වාක්‍ය රටාව තුන්වෙනි ටෙන්ස් එක present perfect. අපි බලමු present perfect වලදී කොහොමද මේ වාක්‍ය රටාව වෙනස් වෙන්නේ කියලා. I have drunk a cup of tea already. මම මේ වෙනකොටත් දැනටමත් තේ එක බීලා ඉන්නේ. I have drunk. බලන්න මේ drink කියන ක්‍රියාපදය drunk වෙලා තියෙනවා. තුන්වෙනි ස්වරූපයට පත් වෙලා තියෙනවා. have එකතු වෙලා තියෙනවා. ඉතින් I නිසා have ඒ වගේම drink, drank, drunk වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රියාපදය වෙනස් වෙලා තියෙනවා තුන්වෙනි ස්වරූපයට. I have drunk a cup of tea already. ඔයාට මේ ක්‍රියාපද ගැන තේරුනේ නැත්නම් ඔහොම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම විස්තර කරලම කියලා දෙන්නම්. ඉතින් තුන්වෙනි ආකාරය තමයි I have drunk a cup of tea already. මම දැනටමත් තේ එකක් බීලා ඉන්නේ. හතරවෙනි ටෙන්ස් එක present perfect continuous. ඒ කියන්නේ simple present tense වලට අදාළ වර්තමාන කාලයට අදාළ හතරවෙනි වාක්‍ය රටාව. present perfect continuous වලදී වෙනස් වෙන්නේ කොහොමද කියලා දැන් බලමු. I have been drinking a cup of tea for 10 minutes. මෙතන කියන්නේ කාල පරාසයක් ගැන. ඒ කියන්නේ අතීත කාලේ ඉඳන් පටන් අරන් වර්තමාන කාලය දක්වා මේ දේ කරගෙන ආවා කියන්න තමයි මේ ටෙන්ස් එක භාවිතා කරන්නේ. අපි මේක have been drinking විදිහට තමයි කියන්නේ. ඒ කියන්නේ have been එකතු වෙලා තියෙනවා ing ක්‍රියාපදයට. I have been drinking a cup of tea for 10 minutes. මම විනාඩි 10ක ඉඳන් තේ එකක් බොන ගමන් ඉන්නේ. කාල පරාසයක් ගැන කියන්න ඕනේ මේ වාක්‍ය රටාවේදී. පස්වෙනි ටෙන්ස් එක simple past. අපි යමු අතීත කාලයට මොකද වෙන්නේ කියලා බලන්න. මේ වාක්‍ය රටාව බලන්නකෝ. I drank a cup of tea this morning. මම අද උදේ තේ එකක් බිව්වා. මේ verb එක ක්‍රියාපදය අතීතයට යනවා. drink, drank වෙනවා. ඒ කියන්නේ මං දැන් තේ එකක් බීලා ඉවරයි කියන එක. I drank a cup of tea this morning. මං අද උදේ තේ එකක් බිව්වා. ඒ කියන්නේ බීලා ඉවරයි කියන එක. 6.
හයවෙනි ටෙන්ස් එක past continuous. හයවෙනි ටෙන්ස් එකේදී කොහොමද වෙනස් වෙන්නේ? I was drinking a cup of tea when you called. ඔයා කෝල් කරනකොට මම තේ එකක් බොන ගමන් හිටියේ. අතීතයේදී කර හිටියා කියලා කියන්න තමයි මේ ටෙන්ස් එක භාවිතා කරන්නේ. තේ එකක් බිබී හිටියා කියන්න. ඒක නිසා was drinking භාවිතා කරනවා. was නේ අතීත කාලය ගැන කියන්න අපි භාවිතා කරන පදය. I was drinking a cup of tea when you called. ඔයා කෝල් කරනකොට මම තේ එකක් බොන ගමන් හිටියේ. number 7 past perfect. අපි බලමු past perfect වලදී කොහොමද වෙනස් වෙන්නේ කියලා. I had drunk a cup of tea before I left home. මේ වාක්‍ය රටාව තියෙන්නේ සම්පූර්ණයෙන්ම අතීත කාලේ ඇතුළත. අතීත කාලේ ඇතුළත වාක්‍ය දෙකක් කියන්න ඕනේ නම් කලින්ම වෙච්ච වාක්‍ය අපි කියන්නේ past perfect වලින්. මම තව පැහැදිලි කරන්නම්. මෙතන සිදුවීම් දෙකක් වෙලා තියෙනවා. I had drunk a cup of tea before I left home. I left home කියන්නේ මම ගෙදරින් පිටත් වුණා, මං ගෙදරින් ගියා කියන එක. මම ගෙදරින් යන්න කලින් මම තේ එකක් බීලා හිටියේ. ඒක නිසා තමයි I had drunk a cup of tea කියලා අපි මෙතන සඳහන් කරන්නේ. number 8 අටවෙනි වාක්‍ය රටාව past perfect continuous. අපි බලමු වෙනස් වෙන්නේ කොහොමද කියලා. I had been drinking a cup of tea before the meeting started. මෙතන වෙලා තියෙන්නේත් අතීත කාලේ යම් කිසි කාල පරාසයක් ඇතුළත සිදු වෙමින් පැවතිච්ච සිද්ධියක්. ඒ කියන්නේ මම රැස්වීම පටන් ගන්න කලින් තේ එකක් බිබී හිටියේ. ඒක නිසා තමයි I had been drinking a cup of tea කියලා කියන්නේ. Before the meeting started. රැස්වීම පටන් ගන්නකොට මම තේ එකක් බීලා ඉවර කරලා තියෙනවා. ඒක නිසා තමයි අපි past perfect continuous tense පාවිච්චි කරන්නේ අතීත කාලේ සිද්ධියක් වෙලා තිබුණා කියලා කියන්න. යම්කිසි සිද්ධියකට කලින්. number 9 අපි යනවා අනාගතයට simple future භාවිතා වෙන්නේ කොහොමද කියලා දැන් බලමු. I will drink a cup of tea tomorrow morning. අනාගතයේ කරන්න හිතන දෙයක් ගැන කියන්න future භාවිතා කරනවා. අපි will යොදා ගන්නවා අනාගතය කියලා අඟවන්න. I will drink a cup of tea tomorrow morning. මම හෙට උදේට තේ එකක් බොනවා. I will drink a cup of tea tomorrow morning. මං හෙට උදේට තේ එකක් බොනවා. number 10 දහවෙනි වාක්‍ය රටාව future continuous. අපි බලමු කොහොමද උදාහරණය වෙනස් වෙන්නේ කියලා. I will be drinking a cup of tea at 8 a.m. මම උදේ 8 විතර වෙනකොට හෙට වෙන්න පුළුවන්. මම උදේ 8 විතර වෙනකොට තේ එකක් බොන ගමන් ඉඳීවි. 8 වෙද්දි තේ එකක් බොන ගමන් ඉඳීවි. තේ එකක් බොන ගමන් ඉඳීවි කියන්න තමයි will be drinking භාවිතා කරන්නේ. I will be drinking a cup of tea at 8 a.m. මං උදේ 8 විතර වෙද්දි තේ එකක් බොන ගමන් ඉඳීවි. number 11 future perfect. අපි බලමු වෙනස් වෙන ආකාරය. I will have drunk a cup of tea by the time you arrive. ඔයා එන වෙලාව වෙනකොට මම තේ එකක් බීලා ඉඳීවි. අනාගත කාලේ යම් කිසි නිශ්චිත අවස්ථාවක් ගැන කතා කරනවා. ඒ අවස්ථාව වෙනකොට මම මේ දේ කරලා තියේවි කියන්න තමයි future perfect භාවිතා කරන්නේ. මේ උදාහරණයේ හැටියට I will have drunk a cup of tea. මම තේ එකක් බීලා තියේවි. by the time you arrive. ඔබ පැමිණෙන වෙලාව වෙනකොට. ඉතින් පැමිණෙන වෙලාව වෙනකොට කියන්න තමයි මෙතෙන්දී future perfect භාවිතා කරන්නේ. number 12 අවසාන වාක්‍ය රටාව future perfect continuous. මම මුලින් කිව්වා වගේ සමහර වෙලාවට මේ වාක්‍ය රටාව භාවිතා වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒත් කමක් නැහැ. උදාහරණය ඉගෙන ගමු. I will have been drinking a cup of tea for 10 minutes by 8:10 a.m.
මේ වගේ වාක්‍ය රටා කියනවා අඩුයි. ඒ වුණාට ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම මේ උදාහරණයම ගන්නෙ. මේකේ කියන්නේ මම හෙට උදේ 8:10 විතර වෙනකොට මම විනාඩි 10ක් තිස්සේ තේ එකක් බොන ගමන් ඉඳලා තියේවි. ඉතින් කියන්නේ නෑනේ. හැබැයි ඉගෙන ගන්න භාවිතා කරන්න will have been drinking කියලා දාන්න ඕනේ මේ වගේ අදහසක් කියන්න. I will have been drinking a cup of tea for 10 minutes by 8:10 am. මම දන්නවා ඔයාලට ගොඩක් ගැටලු ඇති. ඉතින් ඒ හැම ගැටලුවක්ම මට මැසේජ් එකක් දාන්න මෙන්න මේ නම්බර් එක සේව් කරලා මම ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ උපදෙස් ලබා දෙනවා. ඒ වගේම හැම දෙයක්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා.